මේක ඔයාලට සෙට් වෙනවද සපත්තුව? හරිද සයිස් එක? ඈ? දාන්නකෝ බලන්න වෙන මොනවද කරන්නේද ඉතින් මඩ වෙනවා තමයි දාමු බලන්න. shopping එක දාලා දාන්න. අක්ක shopping එක. ඔය shopping එක දෙන්න දාලා දාන්න. මේක තියෙන්නේ මේ තියෙන්නේ පුතා. මේ තියෙන්නේ මෙහි දාන්න මෙහි දාන්න. ආයෙ දුරටම යනවා. මම ළඟටම බයද? අනිත් කවුද දාගන්න? මේක නෑ කන්න. අයියේ හිරයි වැඩිද? හිර වගේනේ. හිරයි නේද? එහෙනම් ඒක දෙන්න. ඒක එපා. ඒක අපි ඉගෙනගෙන ඉතින්. මම යාට වෙන බඩුවක් දෙන්න. හොඳයි. මේ දිල්හානි නංගි අපිට එපු වවුචර් එක. මේ වවුචර් එක දෙනවා වාගේ නම. කෞෂම් කලක්ම. එන්නකෝ මෙහාට. ඈ? කෞෂම් කලක්ම. වාත් එන්න. වාඩි වෙන්න ඕනේ. කෞශංකට දෙනවා මේ කවිෂම්. කවිශංක දිල්හානි දීපු දිල්හානි ඉහළ විධාන එවපු වවුචර් එක. අල්පිටියේ ඉඳලා එව්වේ මට මාතරයට එව්වේ කමක් නැහැ මාතරයට අපි හොයාගමුකෝ දැන් කෞශංකද කවිශංක නේද අපද්දයක් ගන්න ඕනේ පුතා ඔක ගිහිල්ලා හැබැයි ගිහිල්ලා මේ අම්මත් එක්ක තාත් නැත්නම් මේ අන්න මේ සඳමාලිත් එක්ක යත හැකි ගිහිල්ලා මේ ගිහිල්ලා අපද්දයක් ඔයාලට හරියන එකක් තෝරලා ගන්න ඈ මේක අපි තව යාළුවෙක්ට දෙමු. හරි. එහෙනම් අපිට තන්තිරිමල්ලේ හම්බුනේ එහාට එන්න ඔයා. එයාට ඉතින් පොත් තමයි. එයාට සපද්දයක් හම්බුනලු. හරිත නේද නම? අපිත් හරිත කට්ටියක්. අපිට කියන්නේ හරිත. හරිත ගෝස්තුවේ කට්ටිය. හරි. මේ ටික ඔක්කොම ඔයාලට දෙනවා. මොකද සපද්දයක් අපි දෙන්නේ නැහැ නේ. ඔයාලට සපද්දයක් හම්බුණා කිව්වන්නේ. ඒකෙන්ද මේ මේ දෙන්නට බෙදාගමු නේද? අරයටත් දෙමු නේ. මොකක්ද යාගෙන? අනුරාධ කැලේ. අනුරාධ මෙන්න මේ කලන්න ඔයා. මේ කලන්න ඔයා. මේ කලන්න ඔයා. මේක ලියන්නෙත් නෑ නේද? වෙන කාට හරි දෙන්න හැකි නේද? ඇයි? විසිට කරනවද? ළමයි ගන්නවා කියන්නේ. මේක සඳමාලිම ගන්න. තමන්ට ඕනේ නැත්නම් කවුරු හරි උමනාව තියෙන කෙනෙක්ට දෙන්න ඕනේ ඉතින් නේද? සඳමාලිට වැඩියෙන් හම්බෙනවා මොනේ මොන්ද? හරි අපි එහෙමයි තන්තිරිමලේට ගෙනාපු ටික දුන්නේ තව පැන්සලක් තිබුණා සපත්තු දෙක මෙතනට හරි ගියේ නෑ අපි හරියන කෙනෙක් ඒ සපත්තු දෙකයි මේ ස්ටුඩියෝයි දෙනවා අපි දැන් තන්තිරිමලේ වැඩ ඉවර කරලා යන්න හදන්නේ විලක්ෂියට මොකද විලක්ෂියට රෝද පුටුව අපිට ලෑස්ති ධනංජය මල්ලි මම හිතන්නේ ඒ මල්ලි කිව්වා රෝද පුටුව Taman දෙන්නම් කියලා එයාගේ යාළුවෝ කීකු එකතු වෙලා ඉතින් ඒ අම්මට රෝද පුටුව දැන්
මග එනවා. අපි වැඩි ගැන කතා කරලා තාම පැය දෙකක්වත් උනේ නැහැ. රොද පුටුව අරන් එනවා වාහනයක. අපි මේ වීඩියෝ එක පෙන්නන්න. මම හිතන්නේ හැමෝම සතුටු වෙයි. ඒකම අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ අම්මගේ පුතාගේ කකුලක් නැහැයි කියන ඒ ප්‍රශ්නත් විසඳුමක් දෙන්න. ඒ පුතාට අපිට කකුලක් දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. හැමෝම ලෑස්ති වෙලා තියෙනවා. ඒකම හනි කියලා සහෝදරයා එමඩකොට ඉඳලා කතා කළා. මම හිතන්නේ ඒක නම් දෙයක් නෙමෙයි අති දෙවන්ත ප්‍රවෘත්තියක්. බ්‍රේකින් නිවුස් එකක්. ඒ හනි සහෝදරයා සහ එයාගේ යාළුවෝ එකතු වෙලා ඒ කකුල නැති සහෝදරයාට සැලකිය යුතු විදිහේ ගියක් හදලා දෙන්නත් මූලික වෙන්න කියලා කිව්වා. ඉතින් මේ පවුලේ ප්‍රශ්න ටික ඉවරයි. මේ හැමදේම මම හිතන්නේ සඳමාලි හින්දා තමයි අපි මෙහෙ ආවේ. ඊට පස්සේ සඳමාලිව හොයන් එනකොට තමයි අපි අඹ කන්න නැවතුනේ. එතකොට ඒ අම්මව හම්බුනේ. එතකොට ඒ අර කකුල නැති අයියා කෙනෙක්ව හම්බුනේ. එතකොට අපි ඒ අය ගැන කිව්වේ දැන් මේ කකුල නැති අම්මට රොද පුටුවක් හම්බුණා. එතකොට ඒ අයියාට කකුලක් හම්බ වෙනවා. යාළුවට දැනක් නැහැ. ඒ වගේවත් දැනක් නැහැ. ඉතින් මේ කියුටි ගියක් හදලා දෙන්න කට්ටියලා එක්ුණා. ඉතින් මේ හැමදේම යන්නේ සඳමාලි ගිණුමට, අපේ ගිණුමට නෙමෙයි. ඉතින් අපි හම්බෙමු. අපි කියන්න තියෙන්නේ අතරම අපිට පෙන්වන්න තියෙන එකම එක පණිවිඩයයි. අපි මේ නිවාඩුවක් එන්නේ දෙසැම්බර් නිවාඩුව අපි කොහොමද වියදම් කරන්න කියලා ප්ලෑන් කරනවා. අපි කොහෙද නවතින්නේ කියලා ප්ලෑන් කරනවා. අපි මොනවද කන්නේ බොන්නේ කියලා ප්ලෑන් කරනවා. ඒ ඇතුලේ අපි කාටද උදව් කරන්නේ? අපි මොනවද කාට හරි දෙන්නේ? එන්නේ ඒවත් අපි අර ඇජෙන්ඩා එක ඇතුළට දාගමු. අපි යන්නේ කොහෙද? කන්නේ මොනවද? ඉන්නේ කොහෙද කියලා බලනවා වගේ කාටද මොනවද උදව් කරන්න කියලා චූටි තීරුවකුත් එකතු කරගමු. මම හිතන්නේ ඒකෙන් අපිට ලොකු වෙනසක් මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කරන්න පුළුවන්. එහෙනම් ස්තුතියි. හර්ථ පාසලත් එක්ක එකතු වෙමු. හර්ථ විද්‍යාලයේ ආරම්භ කරන්න සූදානම්. තන්තිරිමලේ අපි ඉඩම බලලා ඉවරයි. ඉස්කෝලෙත් මේ වගේම ලයිව් වීඩියෝ එකකින් මුල් ගල තියෙන කතන්දරේ ලෝකෙටම කෑ ගහලා කියනවා.